ඇත්ත අපි ජීවිතේ දුක් වෙන්නේ අපි ගැන හිතලා තමයි. අපි ගැන හිතලා නෙවෙයි අපි අතරම ජීවත් වෙන්නේ මේ දුක් වෙන්නේ අනුන් ගැන හිතලා. ඇත්තටම කල්පනා කරලා බලුවොත් අපි අපේ ගැන හිතලා නෙවෙයි අනුන්ගේ ගැන. අනුන්ට මේ වගේ දේවල් හරියට මේ වගේ දේවල් දෙනවා අනේ අපිට නැහැනේ. ඒ වගේ කතාත් එක්ක අපි ගොඩක් දුරට ජීවිතේ ටික ටික දකින්නකොට අපි කඩා වැටෙනවා පුතේ. එහෙම කඩා වැටෙන්න ඕනේ නැහැ. ඇත්තටම අපි හිතන්න ඕන අපේ ගැන. බලන්න මේ කතාව අහලා බලන්න මේ කතාව මොකද්ද කියලා මේ කියන්න හදන්නේ. හරිද? තමන් ගැන සතුට තියාගත්තොත් තමයි තමන්ට තමන්ගේ ලස්සන පේන්නේ. මතක තියාගන්න. තමන්ගේ ජීවිතේ ලස්සන පේන්නේ තමන් ගැන හොඳ තක්සේරුක නැත්නම් තමන් ගැන විශ්වාසයෙන් සිටියොත් පමණයි. තමන් අනුන්ගේ ගැන නැත්නම් තව කෙනෙක් දිහා බලලා ඒ වගේ වෙන්න යන්නවත්. තව කෙනෙක් දිහා බලලා ඒ වගේ හැසිරෙන රටාවට යනවා නම් අපි දඟලන්නේ. අරය වගේ වෙන්න ඕන මම මෙයා වගේ වෙන්න ඕන නම් කියලා දඟලන්නේ. ඒක තමයි අපි ජීවිතය කරන ලොකුම මෝඩකම. ඒ වැඩේ කරද්දි වෙන්නේ අපිට අපේ ජීවිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැ. අහන්න ලස්සන කතාවක් කියනවා. එක සෙන් කතාවක් මේකට සෙන් භික්ෂුවගේ කතාවක් මේක. එක කතාවක් තියෙනවා එක අපේ සෙන් භික්ෂුවක් නැත්තම් සෙන් භික්ෂුවක් කියන්නේ අපි දන්නවා හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවෝ කෙනෙක් වනවාසී ගත වෙලා හාමුදුරුවෝ භාවනා යෝගීව හරි සුවයෙන් ඉන්නවා. එක ගහක් යට. ගහක් යට ඊටාම සුවයෙන් භාවනා යෝගීව ඉන්නවා. ඒ හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ ඉන්න භාවනා යෝගීව ඉන්න ගහක් යටනේ ඉන්නේ දැන්. ඒ ගහට උඩට ඇවිල්ලා වහනවා කපුටේ. මොකේද? කපුටේ. ඒ කපුට අඬනවා. ඒ කපුට මොකද කරන්නේ? හයියෙන් අඬනවා. ඒ අඬන ඇඬිල්ලට කඳුළු බින්දුවක් ඒක යට ඉන්න ස්වාමින් වහන්සේගේ නැත්නම් සෙන් භික්ෂුවගේ ඇඟට ඒ කඳුළු බින්දුවක් වැටෙනවා. හරිද? වැටුණට පස්සේ භාවනා යෝගී වෙන භික්ෂුවට මේක දැනෙලා භාවනා කරන භික්ෂුව බලනවා උඩ බලනකොට කපුටෙක් මහා හයියෙන් අඬන විලාප දිදී. විලාප දිදී කඳුළු බේරගෙන අඬනවා මේ කපුට මහා හයියෙන්. දැන් මේකට සංවේදීයටපත් වෙච්ච සෙන් භික්ෂුව මොකද කරන්නේ? සෙන් භික්ෂුව කපුටත් එක්ක කතා කරනවා. කපුටෝ ඇයි ඔයා ඔච්චර අඬන්නේ? ඇයි දුක් වෙන්නේ? ඇයි දුක් වෙන්නේ කික දැන් අහනකොට කපුට අඬ කියනවා. අනේ බලන්න මට මිනිස්සු කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මම හරිම කැතයි කළුම කළු පාටයි. බලන්න මිනිස්සු මාව දැක්කාම අනිත් කුරුල්ලන්ට වගේ නෙවෙයි මට ආදරය කරන්නේ. මම කපුටෙක් කියලා මට ගල් ගහනවා. මට එහෙම වැඩියෙන් ආදරෙන් සලකලා කෑම එහෙම දෙන්නේ නැහැ. දැක්ක තැන එලවනවා. මිනිස්සු මගේ දිහා වැඩිය බලන්නේ නැහැ. මට හරීම දුකයි මම මේ කපුටෙක් වෙලා ඉපදිච්ච එක ගැන කියලා කිය දැන් මහා හයියෙන් අඬනවා. අඬනකොට දැන් මේ සින් භික්ෂුවට මේක බලාගෙන ඉන්න බෑ. තවත් සංවේදයකටපත් වෙන මේ භික්ෂුව මොකද කරන්නේ? හරි කපුට ඔයා අඬන්න එපා. ඔයාට දැන් කවුද වෙන්න ඕන? මොකද්ද වෙන්න ඕන? අනේ මේ ස්වාමීන් වහන්සේ මට වෙන කවු හරි වෙන්න තිබුණා නම් කපුටෙක් වෙන්නේ නැතුව දැන් ඉතින් දැන් වෙන කෙනෙක් බවට පත් කරන්න මෙයා ඉල්ලන්නේ. ඉතින් දැන් සෙන් භික්ෂුවට මේ අවස්ථාවේ දැන් මේක බැහැ කියන්න බැහැනේ. දුකෙන් ඉන්න වෙලාවේ තවත් නිකන් පිදුරු දානවා වගේනේ ගින්නට පිදුරු දානවා වගේනේ. සෙන් භික්ෂුව කියන හරි. එහෙනම් මම මේ ඔයා කැමති කෙනෙක් බවට මම ඔයාව පත් කරන්නම්. ඔයාට කවුද කැමති වෙන්න ඕන? එයා කියනවා අඬ කියන ඉතින් අනේ බලන්න මම වගේ නෙවෙයි මේ හංසයා බලන්න කොච්චර ලස්සනද මට හංසයෙක්වත් වෙන්න තිබුණා කියලා කියනවා. එපාර මොකද කියන්නේ? සෙන් භික්ෂුව කියනවා හරි මං ඔයාව හංසයෙක් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඔය ඇඬීම නවත්තන්න මං ඔයාව හංසයෙක් කරන්න. ඔන්න ඕක අහපු ගම මොකද කරේ? කපුටා. අන්න හරි සතුටක් ආව පොඩ්ඩක් මූණේ පොඩ්ඩක් සතුටක් ඇවිල්ලා පොඩ්ඩක් අඬන එක පොඩ්ඩක් නවත්තලා ඔන්න දැන් ඉන්නවා. එපාර භික්ෂුව කියනවා හරි මං ඔයාව දැන් හංසයෙක් කරනවා. හැබැයි ඔයා ඊට කලින් දෙයක් කරලා එන්න ඕන. ඕන දෙයක් කියන මම කල්ලෙන්න කියලා කපුට කියනකොට කපුටෝ ඔයා ගිහලා හංසයෙක්ගෙන් අහලෙන්න ඔයා ගිහලා හංසයෙක්ගෙන් අහලෙන්න හංසයෝ ඔයා ජීවිතේ සතුටින්ද ඉන්නේ කියලා ඒක අහගෙන ඇවිල්ලා මට ඒකේ එයා කියපු උත්තරේ දෙන්නකෝ ඇවිල්ලා කියලා කිව්වට පස්සේ එයා හනික පියාඹන දැන් අර අත්තෙන් හනික පියාඹල යනවා දැන් මට හංසයෙක් වෙන්න පුළුවන් හරි ওই ප්‍රශ්නෙට උත්තරේ අහගෙන එක මොන පොඩි වැඩක්ද මම ඕක අහගෙන ඉන්න කියලා පියාඹගෙන යනවා පියාඹනකොට ලස්සන විලක් මැද ඉන්න හංසයෙක් දකිනවා හංසය ගාවට ගිහිල්ලා මොකද කරන්නේ හංසය ගාවට ගිහිල්ලා අහනවා හංසයෝ බලන්න ඔයාගේ ලස්සන ඔයා ලස්සන පීන ඉන්නවා. හංසයෝ ඔන්න දැන් අර ප්‍රශ්නේ අහන ඔන්න වගතොක කතා කරලා ඉවරලා ඔන්න අර ප්‍රශ්නේ අහන දැන් සෙන් භික්ෂුව අහන්න ගියපු. හංසයෝ ඔයා ජීවිතේ ඇත්තටම සතුටින් ඉන්නේ. හංසය කියනවා. අනේ ඔන්න හංසයගේ මුණත් පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා සෑඩ් මුඩ් ඇවිල්ලා. අනේ නෑ කපුටෝ මම ජීවිතේ හරිම දුකින් තමයි ගත කරන්නේ. හංසය කපුට අහනවා ඇයි හංසයෝ එහෙම කරන්නේ? බලන්න මගේ පාට මගේ මුළු ඇඟේම තියෙන සුදු පාට විතරයි.
මගේ මුළු ඇඟේම තියෙන සුදු පාට විතරයි. සුදු පාට කියන්නේ මහා හිස් භවයේ පාට. ඔව් අපි දන්නා සුදු පාට කියන්නේ හිස් භවයේ පාට. නිකන් ක්ලියර්ලි නිකන් හිස් බවක් තියෙන. හිස් භවයේ පාට ඉතින් මම හරියට මගේ ජීවිතේ මගේ හිස් වෙලා මේ පාටත් එක්ක. ඒක නිසා මං හරි දුකෙන් ඉන්නේ. ඕක කහපු කපුටට හරීම දැන් අවුල්. දැන් එයා හංසයෙක් වෙන බලාපොරොත්තු වෙලා දැන් ඉන්නේ. දැන් හංසයාත් දුකෙන් ඉන්නේ. දැන් හංසයෙක්ගෙන් මේකට උත්තරය අහනවා. හංසයෝ එතකොට ඔයා හිතන විදිහට කවුද මේ ඇත්තටම සතුටින් ඉන්නේ? ඔයාට හිතන විදිහට කවුද මේ සතුටින් ඉන්නේ? මම නම් හිතන්නේ අර පාට පාට තියෙන ගිරව තමයි සතුටින් ඉන්නේ. බලන්න ගිරවුන්ගේ අර ඔයාලා දැකලා තියෙන මැකෝ ගිරවුන්ගේ එහෙම රතු පාට දැන් ලංකාවේ ගිරවුන්ගේ තමයි කොළ පාට අර එහෙම විතරක් තියෙන. සමහර ගිරව් ಜಾති ඉන්නවා රතු පාට නිල් පාට දැකලා ඇති ලස්සන ලස්සන ගිරව්. බලන්න අන්නේ ගිරවගේ පාට මුළු ඇඟේම වයි වර්ණ පාට තියෙන හරිම ලස්සනයි. මම නම් හිතන්නේ මේ ලෝකෙන ලස්සනම නැත්තම් මේ ලෝකෙන සතුටින් ඉන්න කුරුල්ල තමයි ගිරවා. ඔයා ගිරවකින් ගිහලා චුට්ටක් අහන්නකො. ඔන්න දැන් ඕක අහපු කපුට මොකද කියලා. දැන් එන හංසෙක් වෙලා වැඩක් නැහැ නේ. ගිරවෙක් වෙන්න ඕන කියලා ගිරව ගාවට හරියට පියාඹන කියලා. ගිරවත් ඔන්න දැන් වර්ණනා කරනවා. මෙහෙමයි ඔයා හරි ලස්සනයි. එහෙම එහෙම කියලා. ඉතින් වගතොගත් කතා කරලා ඔන්න අර පස්සේ එයාගෙනුත් අහනවා. ගිරවෝ ඔයා ජීවිතේ ඇත්තටම සතුටින් ඉන්නේ කියලා ඇහුවට පස්සේ ගිරවත් අවුල් යනවා. ගිරවත් අවුල් ගියට පස්සේ ගිරවගෙන් අහනවා ඇයි ගිරව ඔයා දුකින් වගේ වුණ එක පාට ප්‍රශ්නේ උඩ. බලන්න මගේ මේ තියෙන වර්ණය මගේ තියෙන පාට මට නිදහසේ මේ ඇගේ තියෙන පාටත් එක මට කොහෙවත් යන්න විදියක් නෑනේ. මම යන තැන මිනිස්සු බලන්නේ මාව අල්ල ගන්න මාව අල්ලලා මාව හිර කළා අර පියාඹන්නවත් බැරි පොඩි කූඩුවල දාලා අපි වගේ කට්ටිය හිර කරන මම හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. අනිත් සත්තුන්ටත් මාව ඉක්මනට පේනවා මගේ තියෙන මේ පාට වලට. යාළඟ මාවට අග්ගාල ගොදුරු කරගන්නවා. විශේෂයෙන්ම මිනිස්සුත් එක්ක මට බේරීමක් ඇත්තෙම නැහැ. මිනිස්සු බලන්නෙම මට මාව අල්ලගන්න. පොඩි ළමයි මගේ අල්ලලා මාව කූඩු කරනවා. ඉතින් මම හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. මෙහෙම මේ කොයි වෙලාවෙ මාව අල්ලයිද දන්නේ නැහැ කියලා. ඕක අහපු කපුටට ආයියෝ එහෙනම් යකෝ දැන් මොකද්ද වෙන්නේ දැන්? දැන් අර කිව්වත් අගේ ඒකත් ඇත්තනේ. එයත් බයෙන් ජීවත් වෙන්නේ. එපාර ගිරවගෙනුත් ওই ප්‍රශ්නේ මහන නැවත පාරක්. ගිරවෝ එයා දන්න විදිහට ඇත්තම කවුද මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න කුරුල්ලා? ගිරව කියන මම නම් හිතන විදිහට අනිවාර්යෙන් මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න කුරුල්ලා තමයි මොනරා. බලන්න මොනරගේ ලස්සනත් හොඳයි මොනරට අවුලකුත් නැහැ කියලා මට හිතෙනවා කියලා කියනවා. පියාඹගෙන යනවා. පියාඹනට දකින්න සත්තු වත්තක ඉන්න මොනරේ. කූඩුවක් ඇතුලේ ඉන්නවා. කූඩුව ගාවට ගිහිල්ලා මොනරා ඇවිල්ලා මොනරෙන් ඇවිල්ලා අහනවා. මොනරෙන් අහලා යන කපුට ආවිල්ලා අහනවා මොනරෝ ඔයා හරි ලස්සනයි ඔයා කියලා වගතොකත් කියලා. මොනරෝ ඔයා නම් ඇත්තටම සතුටින් නේද ඉන්නේ? ඔයා නම් ජීවිතේ ඇත්තටම සතුටින් නේද ඉන්නේ කියලා. මොනරා වන්න අප්සෙට් එක බලන්න. මට මොන සතුටක්ද? මගේ මේ ලස්සන තින පිල් නිසා මම බොහෝම වේදනාවක් තමයි විඳින්නේ. මේ මගේ ලස්සන මේ අපි දන්න මොනරගේ ලස්සන පිහාටු පිල් කියලා කියන අපිට. මගේ මේ පිල් ගලවගෙන මිනිස්සු එක එක නිර්මාණ කරනවා. එක එක જાතිය මේ වටාවත් හදනවා. අර මේව ලස්සන දේවල් හදන නිර්මාණ. ඒව හදන්න මෙයාලා මගේ මේ තියෙන ඔක්කොම පිහාටු ටික ගලවනවනේ. මේ ගලවනකොට මට පුදුම වේදනාවක් තමයි ජීවිතේ දැනෙන්නේ. මෙයාලා ගලවන්නේ මාගේ එක එක අදිනවා. එක එක ඇද ඇද මගේ මේ මාව මරන්නේ ටික ටික. ඉතින් කොහොමද මම සතුටින් ඉන්නේ? මං මේ වේදනාවත් එක්ක ජීවිත කාලෙම දැන් මේ ගෙවන්නේ. ඕක අහපු කපුටට ඔන්න අප්සෙට් වෙඩි ආයෙවා. කපුට නැවත අහනවා මොකද්ද මොනරගෙන්. එහෙනම් මොනරෝ ඔයා හිතනද ජීවිතේ නැත්තම් මේ ලෝකෙන වැඩියෙන්ම සතුටින් ඉන්න කුරුල්ල කවුද? ඔන්න මොනර උත්තරයක් දෙනවා. මොකද්ද? මම නම් හිතන්නේ මේ ලෝකේ සතුටින් ඉන්න කුරුල්ල තමයි කපුටා. කපුටා කියලා කියනවා. ඇයි කියලා ඇහුවට පස්සේ කියනවා බලන්න කපුටෝ ඔයාටගෙන්ට මිනිස්සුන්ගෙන් කිසිම කරදරයක් නැහැ. ඔයාට සත්තුන්ගෙනුත් ලොකු කරදරයක් නැහැ. මිනිස්සු ඔයාව දැක්ක කියලා වැඩි ගණන් ගන්නෙත් නැහැ. ඔයාට ඒක නිසා නිදහසේ ඕනම තැනක තියාබන්න පුළුවන්. කිසිම මිනිසෙක් ඔයාව අල්ලලා කූඩු කරලා ඔයාගෙන් ප්‍රයෝජන නම් ගන්නෙ නැහැ කියලා. එතකොට කපුටර ඔන්න තේරුම් ගියා. ඇත්තනේ. එහෙනම් මට හැම දෙයකටම වඩා මගේ ළඟ තියෙන නිදහසනේ වැඩින්නේ නං. මගේ ළඟ නිදහස කියන වටින දේ තිබුණ අනිත් හැමෝගෙටම වැඩිය තියෙන දේ. ඇයි මට මේ මගේ නිදහස කියන වටිනාකම මගේ ළඟ තීච්ච දේ නැත්තම් මගේ ළඟ තියෙන දේ ඇයි මට පෙවුනේ නැත්තේ? එයා කල්පනා කරන මගේ ළඟ දේ මට පෙවුනේ නැත්තේ මම හැම තිස්සෙම බැලුවේ මගේ ළඟ තියෙන හැකියාවන් මගේ ළඟ තියෙන දක්ෂතාවයන් මගේ ජීවිතයේ තියෙන හොඳ දේවල් නෙවෙයි අනුන්ගේ දේවල් දිහා බල බල මම මට නැහැ කියලා දුක් වෙච්ච එක ඕකත්
විස්තරෙත් අහගෙන නැවත සෙන් භික්ෂුව ගාවට සතුටින් යන කපුට කියනවා මට හැමදේම තේරුණා ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි ගැන තමයි ඉස්සෙල්ලම සතුට විය යුත්තේ. අපිට තියෙන දේවල් අපි නොබලා තව දේවල්, තව අයගේ දේවල්, තව දේවල් නැත්තම් වෙන අයගේ දේවල් අපි බලන්න යන්න වෙන අපේ ජීවිතේ දුක් වෙන එක. එහෙනම් ඕකේ කතාවෙන් අපිට ගන්න තියෙන එකම ආදර්ශය මොකද්ද පුතේ? මොකද්ද? හැම තිස්සෙම අපි අපේ ගැනම නැත්තම් අපේ ළඟ තියෙන දේවල් අපේ ගාව තියෙන හරි පොඩි සුළු දෙයක් වෙන්න පුළුවන්. ওই ලෝකයාට තියෙන තරම් දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් මේ දැන් අපේ ළඟ තියෙන සුළු දෙයින් අපිට සතුටු වෙන්න නැත්නම් ඒ දේ නිසා අපිට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. එක පොඩි දෙයක් ඇති ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒක නිසා අපි කාගේවත් දේවල් ගැන ඉරිසියා කරන්නවත් කාගේවත් එයාට මට වඩා තියෙනවා මට එයාට වඩා වාහනයක් තියෙනවා එයාට ලොකු වාහනයක් ගියක් තියෙනවා එයාට ලස්සන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා අපි ඒව ගැන හිතලා දුක් වෙන එක නෙවෙයි. අපි අපේ ගාව තියෙන දේවල් ගැන හිතලා අපි සතුටු වෙන්න. මොකද මිනිස්සු හැමෝටම එක එක්කෙනාට ආවේනික වෙච්ච ප්‍රශ්නවල තමයි ජීවත් වෙන්නේ. එයාලගේ ප්‍රශ්න අපේ කරගන්න නැතුව අපි අපේ ළඟ තියෙන හැකියාවන් අපේ ළඟ තියෙන සුන්දරත්වයෙන් අපි සතුටින් ජීවත් වෙන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒක නිසා මේ දේවල් ඔළුවේ තියාගන්න. ඕක හොඳ කතාවක් තමන් හිතෙන් වැටිච්ච වෙලාවකට මතක් කරගන්න කපුටගේ කතාව. පැහැදිලි නේ? කියපු කතාව. මොකක්ද කියලා? හයි සෙන්සේ. තම තමන්ගේ ජීවිතයට තම තමන් ඒක ආදේශ කරගෙන තම තමන් සතුටින් හැමතිස්සෙම ඉන්න. එච්චරයි. වර්තමානය ලස්සන